අපිත් එක්ක එකතු වෙන ආදරණීය ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි අද ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. මම ඇඳුම් ටික මේ විදිහට පැක් කරගත්තා. මේ වගේ ගමනක් යන දවසට උදේට දවල්ට කන්න කෑම ටිකක් හදාගෙන යන එක මම පුරුද්දක් විදිහට කරන දෙයක්. දවල්ට කන්න චිකන් කරි එකක්, ඒ වගේම අඹ මාළුවක් පරිප්පු එක්ක සම්බල් එකක් තමයි ලෑස්ති කරගත්තේ. උදේට කන්න පාන් සීනි සම්බල් දාලා ටෝස්ට් කරගත්තා. ඒ වගේම කට්ලට් ටිකකුත් මම හදාගත්තා. දැන් අපේ ගෙදර කට්ටිය යන්න ලෑස්ති වුණා. බබාලා ටික වාහනේට ආවා. මමයි හස්බන්ඩ්ුත් ඇවිල්ලා දැන් අපි පිටත් වෙන්න තමයි හදන්නේ. ඕක්ලන්ඩ් වල ඉඳන් කිලෝමීටර් 114ක් දුරින් තියෙන හැමිල්ටන් නගරයට තමයි අපි මේ පිටත් වෙන්නේ. මේ නගරය අපිට ගොඩාක් හුරු පුරුදු නගරයක්. මොකද අවුරුදු 6කට කලින් අපි මේ නගරේ ජීවත් වෙලා තියෙනවා. දැන් අපි හැමිල්ටන් වලට ඇවිත් ඉන්නේ. කෑම ටිකකුත් අරගෙනම ඊට පස්සේ අපි යන්න හදන්නේ හැමිල්ටන් ගාඩන් එකට. මෙතනින් තමයි ටිකට්ස් ගන්නේ. අවුරුදු 16න් පල්ලෙහා ළමයිට ටිකට්ස් ගන්න ඕනේ නැහැ. අවුරුදු 16න් උඩ අයට ඩොලර් 20ක් දීලා ටිකට් එකක් ගන්න ඕන.
ගාඩන් එකේ ඇවිදින්න අපිට පැය 3ක විතර කාලයක් ගියා. මේ තියෙන්නේ පිට වෙන තැන. අපි අද රෑට නවතින්නේ හොලිඩේ හෝම් එකක. දැන් අපි යන්න පිටත් වුණා. මේ තියෙන්නේ අපි අද රෑට නවතින හොලිඩේ හෝම් එක. මේ ගෙදර බෙඩ්රූම්ස් 3යි, බාත්රූම් 2යි.
අපි ඇවිත් කෑම කනකොට හවස 4:00 විතර වුණා. අපිට පුළුවන් විදිහට කරන මේ පුංචි දේවල් වලින් ලොකුම සතුට ලබන්නේ අපේ දරුවෝ. ඉතින් ඒක තමයි අපෙත් ලොකුම සතුට. No, don't go, kitty. Can I help you? Hello. Hi. How are you? I'm Tanji Williams. Oh, such a pleasure. Nice to meet you. Thanks so much about. Thank you. Take this call. Yes. Yes. She'll navigate and help you. Perfect. I'll listen. මේ පහුවෙනි දවසේ උදේ අපි යන්න ලෑස්ති වෙන ගමන් අපි මේ හැමිල්ටන් වලට ආවේ අවුරුදු 6කට පස්සේ. ඒ කියන්නේ අපි අවුරුදු 6කට කලින් මේ නගරේ ජීවත් වුණා අවුරුද්දක්. මේ තියෙන්නේ හැමිල්ටන් ටවුන් එක. ටවුන් එකේ ටිකක් ඇවිදින්න ගියා. මොකද ගොඩාක් කාලෙකින් ආපු නිසා. හැමිල්ටන් ඉන්න කාලේ අපේ ලොකු පුතා ඒ දවස්වල 6 වසර හිටියේ. ඒ කාලේ යා ගියපු ඉස්කෝලේ තමයි මේ ඉස්කෝලේ ඉස්සරහම තමා මගේ ලොකු දුව ගියපු නර්සරි එක තිබුණේ. මේ තියෙන්නේ නර්සරි එක. අපි මේ දේවල් බලන්න ගියපු නිසා මම මේ ටිකත් මේ බ්ලොග් එකට එකතු කළා. මේ තියෙන්නේ අපි ඒ කාලේ නැවතිලා හිටපු ගෙදර. ඉතින් මේ ආදරණීය ලස්සන මතකයන් අපේ ජීවිතවලට කොච්චර වටිනවද කියනවා නම් ඒවා දකිද්දී හිතට දැනෙන ලොකු සතුටක්. ඒ වගේම දුකක්. ඉතින් අපි එක තැනකින් ජීවත් වෙලා තව තැනකට යද්දී අපිට ඉතුරු වෙන්නේ ඒ ආදරණීය මතකයන් ටික විතරයි. මේ තියෙන්නේ හැමිල්ටන් ලේක් එක. මේකත් ගොඩාක් ලස්සනයි. මේ ටිකත් බලාගෙනම අපි ගෙදර යන්න පිටත් වුණා. අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක එන්නම්. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව